වෙනද වගේම අදත් මේ පරිසරය ලස්සන විඳින ගමන් මම ඔෆිස් එකට යනවා. හැමදාම මම ආපු ගමන්ම කරන වැඩේ තමයි මගේ කොෆි එක හදාගන්න එක. මොකද මට ඒක ඉස්සෙල්ලාම හදාගෙන ඇතුළට ගියාට පස්සේ ආයෙ කිසිම දෙයකට එළියට එන්න ඕනේ නැති නිසා මට වැඩ ටික පිළිවෙලට ගන්නට කරගන්න පුළුවන්. කොෆි එකත් හදාගෙන මගේ වතුර බෝතලෙට වතුර එකත් පුරවගෙන මම මේ කොෆි එක හදපු තැනත් ක්ලීන් කරලා තමයි මම මගේ සීට් එකට යන්නේ. මොකද අපි දෙයක් එතන කරා නම් අපි අතින් මොනවාම හරි දෙයක් වැටුණා නම් අපි ඒ දේ ක්ලීන් කරන එක තමයි හොඳම දේ. මොකද තව ගොඩක් කට්ටිය මෙතන පාවිච්චි කරනවනේ. ඒ නිසා තව කෙනෙක් එනකොට මෙතන ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තියලා යන එක තමයි අපේ යුතුයකම. ඔන්න ඉතින් මම ඔක්කොම දේවල් කරගෙන වැඩ කරන්න මගේ සීට් එකට ආවා. දැන් ඉතින් ලන්ච් එක වෙනකම් වැඩම තමයි. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මේක තමයි මගේ මේ ජොබ් එකේ ගෙවෙන අන්තිම සතිය. ඉතින් පොඩි සතුටකුයි දුකකුයි තියෙනවා. මොකද මේ ජොබ් එකෙන් යන්න වෙන එකට චුට්ටක් දුකයි. ඒ වගේම අලුත් ජොබ් එකක් හම්බුන එකට ගොඩක් සතුටුයි. ඔන්න ඉතින් ලන්ච් ටයිම් එකත් ලඟ වුණා. අද මම ගෙදරින් කෑම ගෙනාවේ නැති නිසා මම කෑම එකක් ඕඩර් කරලා ගත්තා. වෙනද නම් මම ගෙදරින් කෑම හදාගෙන එනවා. ඉතින් මට අද බැරි වුණා කෑම එකක් හදාගෙන එන්න. ඒ නිසා මෙතන ළඟ ෂොප් එකක් තියෙනවා. ඒකෙන් මම ඕඩර් කරලා මේ කෑම එක අරගත්තා. ඔන්න ඉතින් ආයෙමත් වැඩ පටන් ගත්තා. මං ඔයාලට කිව්වනේ මේක මගේ අන්තිම සතිය කියලා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා මට. මොකද අවුරුද්දක් පුරාම කරපු හැම වැඩක්ම ෆයිනලයිස් කරන්න ඕනේ වගේම මේ දවසට එන වැඩේ කියන්නේ ඩේ ටු ඩේ වැඩ ටිකත් මම අනිවාර්යයෙන්ම ඉවර කරලා තියන්න ඕනේ. හවස 5 වෙනකොට ඒ වගේම මගේ කලින් වැඩ ටිකත් ඔක්කොම ෆයිනලයිස් කරලා ඉවර කරන්න ඕනේ මේ සතිය ඇතුළත. මේ රටට ආවට පස්සේ මට හම්බුන පළවෙනි ජොබ් එක මේක. ඉතින් ගොඩක් දේවල් මම ඉගෙන ගත්ත ජොබ් එකක් මේකෙන්. මේකේ මට ගොඩක් එක්ස්පීරියන්ස් හම්බුණා. ඉතින් මේ දේවල් තමයි මගේ අලුත් ජොබ් එක හොයාගන්න මට උදව්වක් වුණේ. ඒ නිසා මමත් ඔයාලට කියන්න ඔයාලගේ ජීවිතේට හම්බෙන හැම දෙයකටම කම්ප්ලේන් නොකර හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න. එතකොට ඔයාගේ ජීවිතේ ඔයා හිතනවටත් වැඩිය ලස්සන වෙයි.